අලුත් අවුරුදු ඇවිල්ලා. හරි. දැන් අලුත් අවුරුද්ද කිව්ව ගමන් අපිට මොකද්ද මතක් වෙන්නේ? අවුරුදු උත්සවේ. එතකොට මේ අවුරුදු උත්සවයක් කිව්ව ගමන් මොකද්ද අපිට මතක් වෙන්නේ? අවුරුදු කුමරි. අවුරුදු කුමරි කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? මොකද්ද අමිල? ඈ? එහෙමද? අවුරුදු කුමරි කිව්ව ගමන් මතක් වෙන්නේ බුරියලු. මේ මම නෙමේ කියන්නේ අමිල කියන්නේ අවුරුදු කුමරි කිව්ව ගමන් මතක් වෙන්නේ බුරියලු. එතකොට ඔයාලා දන්නවද බුරියට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ කියලා? බුරියට ඉංග්‍රීසි වලින් කියන්නේ නවල් කියලා. එතකොට බුරියට කියනවා මේ බෙලි බටන් කියලාත් බුරියට කියනවා. හරි. එතකොට දැන් මේ අවුරුදු කුමරිට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? පුතේ අවුරුදු කුමරිට ඉංග්‍රීසි වලදී අපිට කියන්න පුළුවන් New Year Princess කියලා. New Year Princess වගේම මේක ට්‍රැඩිෂනල් සීන් එකේ යන එකක් නිසා අපිට ඕන නම් මේ අවුරුදු කුමරි කියන වචනෙම ඉංග්‍රීසි වලදී භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් අවුරුදු කුමරිට New Year Princess කියනවා නම් ලෝක රූ රැජිනට මොකක්ද කියන්නේ? ලෝක රූ රැජිනට කියන්නේ Miss World කියලා. එහෙම නැත්නම් Miss Universe කියලා කියනවා. එහෙනම් ලබන්නා වූ අලුත් අවුරුද්ද වැඩි වැඩියෙන් novels දකින සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.